සුබ උදෑසනක්. ජීවිතයේ සොඳුරුම සුමංගල මොහොත ගැන කතා කරපු විවාහ වැඩසටහන පියවරෙන් පියවර ඇවිත් 350 වෙනි වැඩසටහනටත් ඇවිල්ලා. අද අපේ උපන්දිනය. ඒ නිසාම ජනවාරි මාස 8, 9, 10 කියන මේ තෙදින පුරාවටම දුරුතු මහේ මහා මංගල්‍යය අපි අපේ උපන්දිනය සමරන්න සූදානම් කරා. ඉතින් මම ඔබට ආදරෙන් ආරාධනා කරනවා. අදත් අපි මේ ඉන්නේ BMI ශීර්ෂිකේ. ඒ ප්‍රදර්ශන භූමියේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් අද අවසාන දවස. අදත් ඔබට අපිත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා. අද රාත්‍රියේ වෙනකම්. ඒ වගේම තමයි ජනවාරි 8 වෙනිදා විවාහ 350 වෙනි වැඩසටහන දුරුතු මහේ මහා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් අපි ආරම්භ කරා. ඉතින් ඒ අවස්ථාවත් සමගම අපි ආරම්භ කරමු මේ විවාහය සඳහා වූ ටෙලිවිෂන් සංගරාව විවාහ. मेरे हमसफर एक जरा इंतजार सुन सदाएं दे रही है मंजिल प्यार की मेरी हो के हमेशा ही रहना कभी ना कहना अलविदा मेरी सुबह हो तुम्ही और तुम्ही शाम हो तुम दर्द हो तुम ही आराम हो मेरी दुआओं से आती है बस ये सदा मेरी हो के हमेशा ही रहना कभी ना कहना अलविदा හැමදාමත් අලුත් දේවල් ඉදිරිපත් කරන මනාලියන්ගේ මහගෙදරින් සිදු කරපු තවත් අලුත් දෙයක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම. දැනටමත් බොහෝ දෙනෙක් දන්නවය මොකක්ද කියලා. ඒ වගේම තමයි චම්පි සිරිවර්ධන මහත්මියගේ නවතම රූපලාවන්‍යාගාරය පහුගිය දවසකදී රාජගිරියේදී විවෘත වුණා. ඉතින් ඒ අවස්ථාව වගේම මේ හැම දෙයකම විශේෂ අවස්ථාවන් තමයි මේ. Looking forward to a great evening in Sri Lanka. මනාලියන්ගේ මහගෙදරින් අපි හැමදාම අලුත් දේවල් වෙඩින් ඉන්ඩස්ට්‍රි එකට එකතු කරනවා. ඉතින් ඒ වගේම ලස්සන සුන්දර මනාලියන් 100,000 ගාණක් මගේ ආයතනයෙන් මගේ අතින් හැඩ වෙලා තියෙනවා. ඉතින් හැමදාම අලුත් දේවල් ඉදිරිපත් කරන අපි ගිය සතියේ කතා කරා දිව්‍යංකා ත්‍රිපාඨි කියන ඉන්දියන් තාරකාව ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩගැන්වෙන විදිහ බලන්න ඔබට අද එක්රොක් වෙන්න කියලා. ඉතින් ඇත්තටම මේ සියලු දේවල් සිද්ධ වුණේ මගේ අලුත් රූපලාවන්‍යාගාරය විවෘත වෙනවත් සමග. ඉතින් මම හිතනවා ඒ වගේම මේ සියලුම කටයුතු පහුගිය 4 වෙනිදා ඉතාමත්ම ලස්සන විදිහට සුන්දර විදිහට නිමා වුණා. ඒ දිව්‍යංකා ඉතාමත්ම සුන්දර කැන්ඩියන් මනමාලියක් විදිහට මගේ රූපලාවන්‍යාගාරයේ පළවෙනි මනාලිය විදිහට හැඩ වුණා. ඉතින් මම හිතනවා ඒ මගේ ජීවිතයේ ඉතාමත්ම විශේෂ අවස්ථාවක්. ලොකු ජයග්‍රහණයක්. ජයග්‍රහණ ලබා ගනිමින් දිනින් දින
වැඩි දියුණු වෙන ආයතනයක් විදිහට මේ අවස්ථාව මගේ ජීවිතයේ විශේෂ දෙයක්. ඉතින් ඇත්තටම දිව්‍යංකාගේ ඩ්‍රෙසින් එක ගැන කතා කරනවා නම් මගේ රූපලාවන්‍යාගාරය විවෘත වෙලා අය පළවෙනි මනාලිය විදිහට හැඩවැන්න කරගන්න ගිය අවස්ථාවත් ඇත්තටම චැලෙන්ජ් එකක්. මොකද අය පැය 6කටත් වැඩි අඩු කාලයක් තමයි මං වෙනුවෙන් මේ වැඩේට පෙනී සිටියේ. ඒ වගේම හැඩ ගැනීම සහ ඇඳුම් සූදානම් කර ගැනීම සඳහා තිබුණේ හරිම පුංචි වෙලාවක්. ඇත්තටම පැය 3කටත් අඩු කාලයක්. ඇත්තටම මම මේ ශාස්ත්‍රයේ ගොඩක් වැඩ කරලා තියෙනවා. ගොඩක් ඉවෙන්ට්ස් මේ සම්බන්ධ දේවල් මම කරලා තියෙනවා. විශේෂයෙන්ම මගේ ගිනස් රෙකෝඩ් එක පවා ඒ හැම වෙලාවකදීම මම හැම දෙයක්ම ඉතාමත්ම ලස්සන විදිහට සූදානම් කරගන්නවා. ඉතින් මේ අවස්ථාවෙත් මේක ඉවෙන්ට් එකක් විදිහට මම මේ ඉවෙන්ට් එකත් ලස්සනට කෝඩිනේට් කරා. ඉතින් ඒ සඳහා මට මගේ ආයතනයෙන් විශේෂ සහයෝගයක් ලැබුණා. ඇත්තටම මගේ ආයතනයෙන් බොහොමයක් මනාලියන් වසරකට ඩ්‍රෙස් වෙනවා. ඉතින් මගේ ආයතනයේ සිටින සියලුම කාර්ය මණ්ඩලය ඒ සඳහා හොඳ පළපුරුද්දක් ඇති අය විදිහටයි මම දකින්නේ. ඉතින් ඇගේ මේ සියලු කටයුතු හැම දෙයක්ම ඉතාමත්ම සුන්දර කරගන්න මනාලියන්ගේ මහගෙදර සියලුම කාර්ය මණ්ඩලයේ මත තිබුණු ඒ හැකියාව දක්ෂකම පළපුරුද්ද මේ හැම දෙයක්ම ප්‍රයෝජනෙට අපි ගත්තා. ඉතින් ඇත්තටම දිව්‍යංකාගේ ඩ්‍රෙසින් එකේදී මට කරන්න දේවල් තිබුණේ මනාලියක් හැදගන්නවා වගේම ඒ සඳහා විශේෂ දේවල් රැසක් මම එකතු කරා. ඔබ දන්නවා මනාලියන්ගේ මහගෙදර සෙලිබ්‍රිටි වෙඩින්ස් සමග ලස්සන දේවල් අලුත් දේවල් බොහොමයක් මේ ෆීල්ඩ් එකට එකතු කරනවා. ඉතින් මේ සඳහා මට විශේෂ වෙච්ච සාරි එකක් නිර්මාණය කරගන්න උවමනාව තිබුණා. ඉතින් ඒකෙදි මට අවශ්‍ය වුණේ සම්පූර්ණම ජැකට් එක සම්පූර්ණම සරස්කි ස්ටෝන්ස් වලින්. සාමාන්‍යයෙන් අපි දකින්නේ නෙට් හෝ සාරි යම්කිසි මැටීරියල් එකකට වටේට විතරයි මේ සරස්කි ස්ටෝන්ස් වලින් වර්ක් කරන්නේ. නමුත් මට අවශ්‍ය වුණේ තනිකරම සරස්කි විතරක් තියෙන මැටීරියල් එකක් විදිහට මේ ඇඳුමේ යට කොටස ඔසරේ යට කොටස නිර්මාණය කරගන්න. ඒ වගේම ජැකට් එකේ ඉදිරිපස කොටසත් මට ඒ වගේ නිර්මාණය කරගන්න ඕන වුණා. නෙරිය ඒ වගේම පොට මේ දේවල් අර ළඟ තියෙන වර්ක් වලට වඩා වෙනස් වෙන්න යම්කිසි ඉරි ස්ට්‍රයිප් ෂේප්ස් වලට තමයි මම ඒ ඇඳුමේ ඒ කොටස් ටික නිර්මාණය කළේ. ජැකට් එකේ පිටුපස නිර්මාණය කරා මකුළු දැලක ෂේප් එකට. ඉතින් ඇත්තටම මේ දේවල් මගේ අතින් ඇඳුනට ස්කෙච් වුණාට ඒක සිහිනයක් වෙනවා. ඒක ඒ විදිහට නිර්මාණය වෙලා ආවේ නැත්තම්. ඉතින් සරිටා ටෙක්ස්ටෝරියම් එකට මම යනවා මේ ස්කෙච් එකත් අරගෙන. ඉතින් ඒ හැම දෙයක්ම ඔබට පේනවා ඇති. ඒ ඉතාමත්ම සුන්දර මනාලියක් විදිහට මේ හැම දෙයක්ම ඇඳපු මගේ ස්කෙච් එකේ විදිහටම නිර්මාණය වෙලා ලස්සන සාරි එකක් තමයි මට ඕන් ගෙනත් දෙන්නේ. ඉතින් ඒ තුලින් මම හිතනවා දිව්‍යංකා ඉතාමත්ම සුන්දර කෙනෙක් කරන්න මට අවස්ථාව ලැබුණා කියලා. ඇත්තටම ඔබ හිතුවොත් ඇයි මං ඒ විදිහට සම්පූර්ණම වයිට් ස්ටෝන්ස් විතරක් මේ ඇඳුමට නිර්මාණය කරගත්තේ කියලා. මම මේ සඳහා විශේෂ වෙච්ච ආභරණ කට්ටලයක් නිර්මාණය කළා. මට අවශ්‍ය වුණා මගේ ජීවිතේ මම වැඩි හරියක් හැඩගන්වලා තියෙන උඩරට මනාලියන්. ඉතින් මේ උඩරට මනාලියන් හැඩගන්වන මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි දවසක ලස්සන කැරට් 22 ගෝල්ඩ් කැන්ඩියන් සෙට් එකක් නිර්මාණය කරන්න. ඒ සඳහා විශේෂ හැඩගැන්වීමක් කරන්න. ඉතින් මම මේ සුදු ගල් වලින් විතරක් මේ ඇඳුම නිර්මාණය කරේ. ගෝල්ඩ් සෙට් එකේ තියෙන කපාට ගෝල්ඩ් එක යෙලෝ ගෝල්ඩ් එක ගොඩාක් ලස්සනට ඉස්මතු කරලා පෙන්න ගන්න ඕන නිසා. ඉතින් ඇත්තටම දිව්‍යංකා කියන්නේ මොඩල් කෙනෙක්, ඒ වගේම ඇක්ට්‍රස් කෙනෙක්. මේ එයාගේ මේ තිච්ච හැම වටිනාකම ඒ හැම දෙයක්ම එක්ක මට මේ නිර්මාණය කරගත්ත ඇඳුම, ඒ වගේම නිර්මාණය කරගත්ත ලස්සන කැන්ඩියන් සෙට් එක මේ හැම දෙයක්ම ඉතාමත්ම ලස්සන විදියට මගේ ජීවිතේ සාර්ථක ඩ්‍රෙසින් එකක් විදිහට එකතු කරගන්න පුළුවන් වුණා. මට ෆොටෝ ෂූට් එකට පමණක් මේ ඇඳුමේ යම්කිසි කොටස් අලුතෙන් එකතු කරන්න උවමනාව තිබුණා. ඔබට පේනවා ඇති ඒ සඳහා විශේෂ වෙච්ච ලස්සන ටේල් එකක් ඔසරේට මම එකතු කරගත්තා. ඉතින් ඒ දේවල් පවා මම ස්කෙච් කරලා දුන්න විදිහට ඉතාමත්ම ලස්සන විදිහට මට සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනයෙන් නිර්මාණය කරලා ගෙනාවා. सफर एक जरा इंतजार सुन सदाएं दे रही है मंजिल प्यार की
එක ඇති මම කිව්වා ජැකට් එකේ පිටුපස්ස මම මකුළු දැලක ෂේප් එකක් තමයි ගත්තේ කියලා. ඒ වගේම ඔබට ඉතාමත්ම පැහැදිලිව පේනවා ඇති මේ කැන්ඩියන් සෙට් එකෙත් පදක්කන් සියල්ලම තියෙන්නේ මකුළු දැලක ෂේප් එකට. ඉතින් ඇත්තටම මේ ගොඩාක් දේවල් මම හිතන්නේ මම මේක සඳහා ලොකු කාලයක් සූදානම් වුණා කියලා. නමුත් හරිම පුංචි කාලයකදී හරිම ඉක්මනට මේ ඩිසයින්ස් අලුත් දේවල් ගොඩාක් මට මගේ ආයතනය මගේ මේ වැඩේට එකතු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ දිව්‍යංක ඔබ ඉතාමත්ම සුන්දර සුරංගනාවියක් වගේ දකින්නේ. ඒ සඳහා ඡායාරූප ඒ වගේම වීඩියෝ කරණය මේ හැම දෙයක්ම ඉතාමත්ම සාර්ථක විදිහට නිමා වුණු නිසා මේ වෙලාවේ මම විශේෂම මතක් කරන්න ඕනේ ඡායාරූප සඳහා ධනුෂ්ක සේනාධීර ඒ වගේම වීඩියෝ සඳහා තොරානා වෙඩින්ස් සංජීව මේ හැම කෙනෙක්ම මේ ඉවෙන්ට් එකට ගොඩාක් සපෝට් කරා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඉවෙන්ට් මීඩියා ආයතනය මේ සඳහා මට ලොකු සහයෝගයක් දැක්වුවා. ඒ සඳහා උපදෙස් දුන්නා. මොකද සම්පත් නිරෝෂ කියන්නේ මේ සඳහා ගොඩාක් අත්දැකීම් බහුල දෙන්නේ. ඉතින් ඔවුන් පවා මගේ මේ ඉවෙන්ට් එකට ගොඩාක් උදව් කරා. ඉතින් ඔබේ මංගල දිනයත් ඉතාමත්ම සුන්දර එකක් කරන්න මනාලියන්ගේ මහගෙදරට හැකියාව තියෙනවා. මම හිතනවා ඒ සඳහා අපිට අමතන්න පුළුවන් අපේ වෙබ්සයිට් බලන්න පුළුවන් අපේ Facebook ෆෑන් පේජ් නරඹන්න පුළුවන් මේ හැම දෙයක්ම තුලින් චම්පි සිරිවර්ධන ඇතුළු මනාලියන්ගේ මහගෙදර ගැන ඔබට හොඳ අවබෝධයක් ලබන්න පුළුවන්. ඒ වගේම ඔබට අපි ගැන යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. सफर एक जरा इंतजार सुन सदाएं दे रही है मंजिल प्यार की ඉවෙන්ට් මීඩියා ආයතනය මේ ඉවෙන්ට් මීඩියා ආයතනය ගැන ඔබ ගොඩක් විස්තර දන්නවා. විවාහ වැඩසටහන නිෂ්පාදනය කරන්නේ ඉවෙන්ට් මීඩියා ආයතනයෙන්. ඉතින් ඒ වගේම තමයි ඔබ ඉවෙන්ට් මීඩියා ආයතනයත් එක්ක එකතු වුණොත් එහෙම ඔබේ මංගල උත්සවයේ වීඩියෝ කරන්නේ ඡායාරූපකරණය මේ හැම දෙයක්ම ඔබට කර ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මම ඔබට ආදරෙන් ආරාධනා කරනවා තාමත් ඔබ අපේ මේ ප්‍රදර්ශන කුටියට ආවේ නැත්නම් අද දවස පුරාවටම BMICH එකේදී අපිව ඔබට මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා අද රාත්‍රියට කලින් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔව් අපි ඔබට සඳහන් කරා පහුගිය සති පුරාවටම විවාහ වැඩසටහනේ විවාහ 350 වෙනි වැඩසටහන වෙනුවෙන් පවත්වන මංගල ප්‍රදර්ශනය සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වෙනවා කියලා. ඉතින් අද ඇත්තටම අවසාන දවස අද දවසේදී අද දවස තමයි විවාහ ප්‍රදර්ශනයේ පැවැත්වෙන අවසාන දවස. ඔබට පුළුවන් අද දවසේ රාත්‍රී 9 වෙනකම් පැමිණියොත් විවාහ මංගල ප්‍රදර්ශනය ඒ වගේම මේ අපි පහුගිය සති පුරාවට කියපු ඒ මංගල ප්‍රදර්ශනයේ අත්දැකීම් විඳ ගන්න විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන විවාහ වැඩසටහනට 350ක් සපිරන මේ අවස්ථාවේදී විවාහ වැඩසටහන සංවිධානය කරන ඉවෙන්ට් මීඩියා ආයතනයේ වෙළඳ කුටියකුත් තියෙනවා මෙම මංගල ප්‍රදර්ශනයේදී. ඉතින් ඔබට ඇවිල්ලා ඔබගේ විවාහ මංගල උත්සවයට අවශ්‍ය ඡායාරූපගත කිරීම, වීඩියෝ ගත කිරීම, මේ වගේම මංගල උත්සවය කොයි ආකාරයකට සංවිධානය කරගන්නේ මේ හැම දෙයක්ම ඔබට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ මංගල ප්‍රදර්ශනයට පැමිණියොත්, ඒ වගේම අපේ වෙළඳ කුටියට පැමිණියොත්. ඉතින් ඒ වගේම සඳහන් කරනවා අද මෙම මංගල ප්‍රදර්ශනයේ අවසාන දවස විවාහ වැඩසටහනට 350 වෙනි වැඩසටහන තමයි ඔබ මේ දකින්නේ. මේ විවාහ වැඩසටහනේ විශේෂම දෙරණ නාලිකාවේ මේ විකාශනය වෙන්නේ අපේ 350 වෙනි වැඩසටහන. මෙම වැඩසටහන සමරන තමයි මෙම මංගල උත්සවය සංවිධානය කරේ. ඉතින් 2016 වර්ෂයේ ඔබ විවාහ වීමට සූදානමින් සිටිනවා නම් ඔබගේ මංගල උත්සවයට අවශ්‍ය සියලුම සේවා සපයන ආයතන සම්බන්ධ කර ගැනීමට හොඳම අවස්ථාවක් වෙනවා මෙම විවාහ මංගල ප්‍රදර්ශනය. මම නැවතත් ආරාධනා කරනවා ඔබට පැමිණෙන්න කියලා. දුරුතුමහේ මහා මංගල්‍ය විවාහ 350 වැඩසටහනත් එක්ක එකතු වෙන්න අද රාත්‍රී 9 වෙනකම් මෙම මංගල ප්‍රදර්ශනය විවෘතව පවතිනවා. ඒ වගේම ඉවෙන්ට් මීඩියා ආයතනයේ වෙළඳ කුටියට ඒ පැමිණෙන ඔබට ගොඩවදින්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා.